හායි ළමයි කෙල්ල ටික කැමතිද මේ වගේ ලස්සන කොණ්ඩකට බලන්න මගේ කොණ්ඩේ දැන් වොලියුම් වැඩි වෙලා මිස් පියුමි හර්බල් හෙයාර් ඔයිල් එක ගාලා අදත් මම ඔයිල් කරන්න යන්නේ මං වලට පොඩි බඩුවක් පෙන්නන්න මේ තියෙන්නේ කීකිරිඳිය මම කීකිරිඳිය පැල වගේක් ගෙනල්ලා අපේ මිදුල නිකන් හැදුවා මේ ගොඩාක් හැදිලා ඔයගොල්ලෝ දන්නවනේ මේ හර්බල් හෙයාර් ඔයිල් එකට මෙන්න මේ කීකිරිඳිය තමයි ප්‍රධාන වශයෙන් අපි දාන්නේ මොකද කොණ්ඩේ කළු වෙන්න කොණ්ඩේ වැවෙන්න තෙල් එකේ පාට තියෙන්න ඒ හැම දෙයකටම මෙන්න මේ කීකිරිඳිය කියන ශාකය ගොඩාක් හොඳයි මේවා කිලෝ ගාණක් දානවා අපේ හර්බල් හෙයාර් ඔයිල් එකට විශේෂයෙන් මේවා ඖෂධයක් අපේ තාත්තලා ඉස්සර කුඹුරු වැඩ කරාදී චුට්ටක් හරි අත කැපුණොත් කකුල කැපුණොත් ටක් ගාලා මේ කීකිරිඳිය යුෂ අරගෙන ඒ තුවාලෙට තියනවලු දවස් දෙකකින් තුනෙන් හොඳ වෙනවලු. ඉතින් ඒක නිසා තමයි ඔයාගේ ඔළුවේ හිස් හරි තියෙනවා නම් දද කුෂ්ඨ රෝග තියෙනවා නම් ඒ වගේම කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් කොණ්ඩේ යනවා නම් ඒ හැම දෙයකටම මෙන්න මේ කීකිරිඳිය වගේම මේකට දාන අනිත් හර්බල් 60ම උදව් වෙනවා ඔයාගේ කොණ්ඩේ වවා ගන්න. ඉතින් එහෙනම් අපි කොණ්ඩේට තෙල් ගාමු ළමයි. මම ඔයගොල්ලන්ට මම කියන්නයි මේක අතට අරගෙන ගන්න ඕනේ නැහැ. මෙහෙම ඔළුවේ මෙහෙම ගන්නත් පුළුවන්. එහෙම ගාම් බොරුවට අතේ ගා ගන්න ඕනේ නැහැ නේද? අනිත් එක තමයි ළමයි මම ඔයගලන්ට කියන්න ගියේ බහරේන් වලට යවනවා ඉවරයක් නැහැ. එපා වෙලා තියෙන්නේ මට. මොකද පැක් කරලා මේ තරම් බහරේන් වල මගේ කස්ටමර්ස්ලා හර්බල් හෙයාර් ඔයිල් එක හරියට පාවිච්චි කරනවා. ඉතින් බහරේන් ඒජන්ට් කරදර කරනවලු ගෙනල්ලා දෙන්න කියලා ඔන්න ඉතින් ආයිමත් ස්ටොක් එකක් යවනවා අද හෝ හෙට තමයි මම යවන්නේ ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන් බහරේන් වල ඔයා ජීවත් වෙනවා නම් බහරේන් නම්බර් එක මම මෙතනින් දාන්නම් අනිවාර්යයෙන්ම හෙයාර් ඔයිල් එක ඕඩර් කරගන්න ගාලා බලන්න ළමයි අය කොණ්ඩෙත් මේ වගේ ලස්සනට ඝනකමට වවා ගන්න පුළුවන් මේ වගේ හිස් කබලේ ගාලා හොඳට මසාජ් කරන්න මසාජ් කරලා ඔයාලට දවස් දෙකක් උනත් මේක ඔළුවේ තියන් ඉන්න පුළුවන් ළමයි. ඔයගොල්ලෝ දවස් කම්මැලියෝ ටිකක් ඉන්නවනේ. දවසක් කර දවසක් නාන දවස් දෙකකින් දෙකට නාන. ඒගොල්ලන්ට කමක් නැහැ. මේක ඔළුවේ තියාගෙන මෙහෙම ඉන්න පුළුවන්. අනිත් කට්ටිය නාන්න බලාගෙන ගන්නවා නම් අඩුම පැය 5ක්වත් ඉන්න ඕනේ. මොකද හර්බල් හෙයාර් ඔයිල් එක ඔළුවට හිස් කබලට හොඳට උරා ගන්නකම් හිස් කබලේ තමයි මේක ගන්න ඕනේ ළමයි. ඉතින් ළමයි ඔයගොල්ලන් හර්බල් හෙයාර් ඔයිල් එකක් පාවිච්චි කරලා ඔයාගේ ඔළුව වොෂ් කරන්න භාවිතා කරන ෂැම්පූ එක කන්ඩිෂනර් එක ගැන ගොඩාක් අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද කෙමිකල් ගොඩාක් තියෙන සැර ෂැම්පූ එකක් පාවිච්චි කරොත් එහෙම ඔයාගේ හිස් කබල තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. හිස් කබල ඩ්‍රයි වෙලා කොණ්ඩේ යන එක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් පිට රටක විශේෂයෙන් බහරේන් කුවේට් ඩුබායි වගේ ජීවත් වෙනවා නම් ඔයා ඒ වගේ ෆේක් හොඳ බ්‍රෑන්ඩ් වල ෆේක් බ්‍රෑන්ඩ් එක තියෙනවා ගණන් අඩුවට විකුණන්න. ඒව ගණන් අඩුයි කියලා අරගෙන බොරුවට ඔලුවට දාගෙන කෙමිකල් ගොඩක් ඔලුවට දාගත්තා වගේ වෙන්නේ. ඒක නිසා ඔයා භාවිතා කරන ෂැම්පූ එක බ්‍රෑන්ඩඩ්ද කියලා බලන්න ඔරිජිනල් එකද කියලා බලලා අනිවාර්යයෙන්ම හොඳ ෂැම්පූ එකක් බිත්තර වලින් හදන ස්වභාවික ඖෂධ වලින් හදන කෝමාරිකා ඒ වගේ හදන ෂැම්පූ එකක්ද කන්ඩිෂනර් එකක්ද කියලා බලන්න ළමයි. නැත්තම් ඉතින් හර්බල් හෙයාර් ඔයිල් එක ගාලා මගේ ඔළුවට හර්බල් හෙයාර් ඔයිල් එක ගාලා සුවපත් වුණාට ආයිමත් කෙමිකල් ගොඩක් ඔළුවට දැම්මහම වෙන්නේ සොරිය හැදෙනවා කොණ්ඩේ යන්න බලනවා කොණ්ඩේ කැඩෙනවා කොණ්ඩේ ඩ්‍රයි වෙනවා හිස් කබල ඩ්‍රයි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මගේ මිස් පියුමි හර්බල් හෙයාර් ඔයිල් එක පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම හොඳ ෂැම්පූ එකක් පාවිච්චි කරන්න. ඔයා ගන්න ෂැම්පූ එක බ්‍රෑන්ඩඩ්ද ෆේක්ද ඔරිජිනල්ද කියලා බලලා අනිවාර්යයෙන් පාවිච්චි කරන්න. මම ඉක්මනටම ඔයගලන්ට ෂැම්පූ කන්ඩිෂනර් අරගෙන එනවා. ඒක ස්ටොක් දැම්ම ගමන් මම ඔයගලන්ට පණිවිඩය දෙන්නම්. දැනට ඔයා පාවිච්චි කරන ෂැම්පූ එක ගැන සැලකිලිමත් විය යුතුමයි.